ගාලු මෝදර අපිට පුරුදු විදියට කිව්වොත් ගෝල් ෆේස් එක. දැන් කොළඹ යන්න එන්න කොච්චර තැන් තිබ්බත් අදටත් මම එන්න ආසම තැන් අතර උඩින්ම තියෙන තැනක්. මෙතන කොළඹ ආව ගිය මිනිස්සුන්ගේ ගොඩක් මතක හංගන් ඉන්නවා. අද තමයි පළවෙනි පාරට මම ගෝල් ෆේස් එකට සයිකල් එකෙන් ආවේ. ඉස්සර කොළඹ කිව්වම ගොඩක් මිනිස්සුන්ට එක සැරේ ඔළුවට එන්නේ ගෝල් ෆේස් එක. අද ඒක පොඩ්ඩක් හරි වෙනස් වෙලා තියෙනවා නම් තියෙන්නේ පහුගිය අවුරුදු 16 ඇතුලේ කොළඹ සිද්ධ වුණු විශාල දියුණුව නිසා. ඒත් අදටත් ගෝල් ෆේස් එක පාළුවට ගිහින් නැහැ. හරිම බිසි. ලස්සන මතක ගොඩක් අස්සේ මම වැඩියෙන්ම ආස ගෝල් ෆේස් එකේ තියෙන කල්චරල් ඇන්ඩ් සෝෂල් ඩයිවර්සිටි එකට. ගෝල් ෆේස් එකට ಜಾති, ආගම්, කුල, පන්ති ભેද අදාළ නැහැ. එක දවසක් හරි මෙතනට අඩිය තිබ්බ කෙනෙක් ඒක හොඳටම දන්නවා. අත්තල්ලන් යන ආදරවන්තයෝ, පොඩි ළමයි එක්ක ඇවිත් සෙල්ලම් කරන අම්මලා තාත්තලා, අයියලා අක්කලා නංගිලා මල්ලිලා, යාළුවෝ එක්ක වටයක් දාන්න එන කොල්ලෝ කෙල්ලෝ, ජොගින් එන අය, ගල් බැම්මක වාඩි වෙලා මුහුද දිහා බලන් ඉන්න අය, මෙතන හරිම හුරු පුරුදු දේවල්. ඒ දේවල් තමයි මෙතන මේ තරම් ලස්සන කරන්නේ. හැමදාම මෙතන අහසේ ලිලදෙන සිංහ කොටිය දැක්කම හිතට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. ඒ වගේ තවත් අමතක කරන්න බැරි දෙයක් තමයි මෙහි තියෙන ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එක. ඇත්තටම ගෝල් ෆේස් එක වයසට යන්නේ නැති ලංකාවේ අයිකන් එකක්. මේක මෙහෙම කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ඒකට අපි පස්සේ දවසක නිවි හැනහිල්ල හම්බ වෙමු. වලාතිරයන් නෙහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් විඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් වලාතිරයන් නෙහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් විඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් තරංගයක් ලෙසින් නැදී බිදී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදා එන්න ජීවිතෙන් වලාතිරයන් නෙහා කොහෙද ලෝකයක් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සහින් පවන්